වේලාව උදෑසන 8:05 විනාඩි 30යි. මේ දෙවනද ළමා ගුවන්විදුලියයි. උදෑසන ළමා පුවත්. ප්‍රකාශය දිලුම් වාසන සමගින් කවිසා සත්සරණි. සිරස්තල. ඉංග්‍රීසි භාෂා දින තරගයෙන් අප විද්‍යාලයට ජයග්‍රහණ දෙකක්. කරාතේ සහ චෙස් ක්‍රීඩාව සඳහා අවසර ලිපි බාර ගැනීම 15 වෙනිදාන් අවසන්. යෞවන සමාජ පිහිටුවීම මේ මාස 10 වෙනිදා. පෘථිවියේ භ්‍රමණ වේගය වැඩි වේ. දැන් පුවත් සවිස්තරාත්මකව. ඉංග්‍රීසි භාෂා දින කොට්ටාස තරඟාවලියේදී නවයේ සේනයේ ඉගෙනුම් ලබන E.W. සුපුන්නේස්සර සොහිරා ඉංග්‍රීසි කවි ගායනයේ දෙවනි ස්ථානයත් ඉංග්‍රීසි කතා ඉදිරිපත් කිරීමේ තරගයෙන් තෙවනි ස්ථානයත් ලබාගෙන ඇති බව ඉංග්‍රීසි විෂය භාර සුදර්ශනී ගුරුමෑණියන් දෙවනද ළමා පුවත් වෙත ප්‍රකාශ කළා. සුපුන්නේස්සර සොහිරාට දෙවනද ළමා ගුවන්විදුලියේ උණුසුම් සුබ පැතුම්. කරාතේ ක්‍රීඩාව සහ චෙස් ක්‍රීඩාව සඳහා ආයුධපත් බාර ගැනීම මේ මාස 15 වෙනිදායෙන් අවසන් වන බව විෂය භාර ස්වාමින් වහන්සේ පවසයි. මවගේ සහ පියාගේ යස්සන් සහිත අවසර ලිපිය 15 වෙනිදාට පෙර බාර දීමට කටයුතු කරන ලෙසත් ඉන්පසු ලැබෙන අවසර ලිපි ප්‍රතික්ෂේප වන බවත් උන්වහන්සේ තව දුරටත් දෙවනද ළමා පුවත් වෙත පැවසීය. යෞවන සමාජ පිහිටුවීම සඳහා විශේෂ රැස්වීමක් 2025 ජූලි මාස 10 වෙනි බ්‍රහස්පතින්දා උදේ 9ට බටහිර ග්‍රාම නිලධාරී කාර්යාලයසලදී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා වයස 15ට වැඩි තරුණ තරුණියන්ට සහභාගී විය හැකි බව ග්‍රාම නිලධාරී මහතා දෙවනද පුවත් වෙත ප්‍රකාශ කළා. පෘථිවියේ භ්‍රමණ වේගය වැඩි වී ඇති බව විද්‍යාඥයින් පවසයි. එය මිලිතක්කර 1.3ත් 1.5ත් අතර අගයක් ලෙස දැක්විය හැකි බවත් මේ හේතුවෙන් 2029 වසරේදී තප්පර කිහිපයක් වේලාවෙන් අඩු කිරීමට වුවද සිදුවිය හැකි බවත් විද්‍යාඥයින් පවසයි. 2020 වසරේ සිට මෙම වේගය වැඩිවීම ආරම්භ වී ඇත. ඊට හේතු ලෙස පෘථිවියේ අභ්‍යන්තර හරයේ වෙනස් වීම, සාගරයේ සහ වායුගෝලයේ යම් සංකීර්ණ චලිත වෙනස් වීම, හදේ බලපෑම් සහ මේ වන විට ලෝකයේ පවතින උෂ්ණත්වය බලපා ඇති බව විද්‍යාඥයින් විසින් දක්වා තිබේ. දෙවනද ළමා පුවත් නිමා කිරීමට පෙර නැවතත් සිරස්තල. ඉංග්‍රීසි භාෂා දින තරගයෙන් අප විද්‍යාලයට ජයග්‍රහණ දෙකක්. කරාතේ සහ චෙස් ක්‍රීඩා සඳහා අවසර ලිපි බාර ගැනීම 15 වෙනිදායින් අවසන්. යෞවන සමාජ පිහිටුවීම මේ මාස 10 වෙනිදා. පෘථිවියේ භ්‍රමණ වේගය වැඩි වේ. ඒ සමගින් අදට නියමිත ළමා පුවත් නිමයි. හමු වෙමු තවත් දවසක. ඔබ සැමට සුබ දවසක්.